ආර්ථිකයද අනාගත බලාපොරොත්තුව සප කරගනු දෙසා දැනුමෙන් සහ කුසලතාවයන්ගෙන් පරිපූර්ණ වූ විද්‍යාර්ථයන් පිරිසක් බිහි කරනු ලබන දකුණු ආසියාවේ එකම සාගර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය 1975 වර්ෂයේ ධීවර අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා ධීවර අභ්‍යාස ආයතනය නමින් ආරම්භ වී කොළඹ ජාත්‍යන්තර නාවික හා ඉංජිනේරු විද්‍යාලය ලෙසත් 1999 වර්ෂයේ ධීවර හා ඉංජිනේරු ආයතනය නමින් පැවති ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය 2014 වර්ෂයේ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල පන්ත මගින් රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වීමේ වරම් හිමි කර ගනු ලැබුවා. එසේ ආරම්භ වූ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ වත්මන් කුලපති වශයෙන් මහාචාර්ය ඔස්කා අමරසිංහ මැතිතුන්ද උපකුලපති වශයෙන් ආචාර්ය නලින් රත්නායක මැතිතුන්ද කටයුතු කරනු ලබනවා. වර්තමානය වන විට අප විශ්වවිද්‍යාලය ඉංජිනේරු හා කළමනාකරණ පීඨයත් ධීවර හා සමුද්‍රීය විද්‍යා පීඨයත් ලෙස පීඨ ද්විත්වයකින් සමන්විත වෙනවා. ඒ අනුව ඉංජිනේරු හා කළමනාකරණ පීඨය යටතේ නාවික ඉංජිනේරු දෙපාර්තමේන්තුවත් නාවික ප්‍රවාහන කළමනාකරණය හා කාර්යෝපාය දෙපාර්තමේන්තුවත් වෙරළ හා සාගර සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ සමුද්‍රීය කටයුතු දෙපාර්තමේන්තුව වශයෙන් දෙපාර්තමේන්තු 4කින් අධ්‍යයන කටයුතු සිදු කරනු ලබනවා. ඒ වගේම ධීවර හා සාගර විද්‍යාපීඨය යටතේ සාගර විද්‍යා දෙපාර්තමේන්තුවද ජල ජීව වගාව හා මෝදුආහාර තාක්ෂණ වේදික දෙපාර්තමේන්තුවද සමුද්‍රීය ජෛව තාක්ෂණ වේදික දෙපාර්තමේන්තුවද ඇතුළුව දෙපාර්තමේන්තු 7ක අධ්‍යයන කටයුතු මේ වන විට කොළඹ 15 ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල පරිශ්‍රණය තුළදී සිදු කරනු ලබනවා. එසේම ධීවර හා සාගර විද්‍යාපීඨය යටතේ ධීවර හා සාගර විද්‍යා දෙපාර්තමේන්තුව මේ වන විට තංගල්ල මණ්ඩපයේදී තම අධ්‍යයන කටයුතු සිදු කරමින් පවතිනවා. අධ්‍යාපනයෙන් පමණක් නොව කුසලතා හා ආකල්පවලින් පරිපූර්ණ වූ විද්‍යාර්ථයන් පිරිසක් සමාජයට දායාද කිරීම දෙසා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ කලා සංගමය විසින් සංවිධානය කරනු ලබන සෞන්දර්යාත්මක දිගහැරුම්ද ක්‍රීඩා කවුන්සිලය මගින් සංවිධානය කරනු ලබන අන්තර් දෙපාර්තමේන්තු ක්‍රීඩාවල වැනි ක්‍රීඩා තරඟ වගේම අනෙක් සංගමා එක්ව ඕෂන් හර්ට්ස් මාධ්‍යකකේ අපි ඔවුන්ගේ කුසලතා සංවර්ධනය උදෙසා සියලු කටයුතු සිදු කරනු ලබනවා. මතු පරපුරක අනාගතය සුරක්ෂිත කරනු වස් ස්නේහයේ සිටි සාගර සහෝදරත්වය විසින් පියත් කරනු ලබන ස්නේහයේ චාරිකාව පරදේශුවද මෙවරත් තෝරාගත් ප්‍රමාණවත් පහසුකම් නොමැති දුෂ්කර පාසලක් වෙනුවෙන් තමන්ගේ සමාජීය මෙහෙවර ඉෂ්ට කරනු ලැබුවා. රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වීමේ වරම් ලැබීමෙන් අනතුරුව පිළිවෙලින් 2016, 2019, 2021, 2023 සහ 2024 යන වර්ෂවලදී සමුද්‍රීය ක්ෂේත්‍රයට විශාල ප්‍රමාණයක් උපාධිධාරීන් බිහි කළ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ මීළඟ හැරවුම් ලක්ෂ්‍ය වන 6 වන උපාධි ප්‍රදානෝත්සවය 2025 දෙසැම්බර් මාස 23 වන දින පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර අවසන්. බාධක ජය ගනිමින් තවත් ශක්තිමත් වෙමින් ඉදිරියට යන මේ ගමනේ සාගර විශ්වවිද්‍යාලයේ තවත් එක් පරිච්ඡේදයක් නිමා කරමින් සිව් වසරක උපාධි සිහිනය සැබෑවක් කරගන්නා වූ සුවිශේෂී මොහොත කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්බන්ධ ශාලා පරිශ්‍රයේ සිට පූර්ණ මාධ්‍ය අනුග්‍රහය දක්වීමට ඕෂන් හර්ට්ස් අපි සූදානම්.